සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් 2026 අවුරුද්දේ අපි මෙන්න මේ විදිහට තමයි ආරම්භ කරන්නේ. පළවෙනිදම අපිට යන්න බැරි වුණා. පොඩ්ඩක් අපේ තිබිච්ච වැඩ රාජකාරීත් එක්ක. ඉතින් අද අපි හිතුවා ඇවිදින්න පටන් ගන්න අපේ මේ පළවෙනි රස්තියාදු යන ගමනට තමයි ඔයාලා එක්කයි යන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලොත් එක්ක අපි කොහොමද රස්තියාදුවේ ගියේ කියලා අපි බලමු. මේ විදිහට අපි අද කොල්ලත් එක්ක තමයි යන්නේ. ඔයගොල්ලෝ බලයි දැන් කොල්ලා කියන්නේ කවුද කියලා. මේ මහත්තයාගේ බයික් එකට අපි කියන්නේ කොල්ලා කියලා. මෙන්න මේ විදිහට ඉතින් අපි දෙන්න යනවා දැන්. කහටිවිල ශාන්ති විනිප්‍රීඩා දේවස්ථානයත් පහු කරගෙන පොතුවට වන හන්දියෙන් හැරිලා කඳානි ගෙදර පාරේ පන්නලට යන්න තමයි මේ අපි යන්නේ. ඇත්තටම හරි ලස්සන පරිසරයක්. ඒ පරිසරය දැක්කම පස්සේ මනසට මාර නිදහසක් දැනෙනවා. අපි ඉතින් වෙනද වගේම තමයි ඉතින් යන්නේ කොහෙද කොතනද නවතින්නේ කියලා එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි ඉතින් ඔහොම පාර දිගේ යද්දී ලස්සන තැනක් දැක්කොත් අපි එතන නවතිනවා කියලා හිතාගෙන තමයි ඉතින් යන්නේ. මේ අපි යන පාර මොකද්ද? මේ යන්නේ කුලියාපිටිය පන්නල පාරේ. ඔහොම ඉතින් හරි ලස්සන පරිසරයක් තිබ්බ හින්දා ඒ වටපිට බල බල අපි පන්නල පාරේ දිගටම ගියා. අපිත් මෙම පන්නල පාරේ යද්දී අපිට බෝධිමාතා වනසෙනසුන හමු වුණා. අපි ඉතින් එතන අතර වෙලා වැඳ පුදා ගන්න හිතුවා. කොහොමත් ගොඩක් මිනිස්සු එතනින් යද්දී හැමෝම වගේ නතර වෙලා පඳුරක් දාලා ආශිර්වාද ලබා ගන්න පුරුද්දක් විදියට හරි ලස්සන තැනක් මෙතන. ලොකු වනාන්තරයක් මැද වගේ තියෙන හරිම ලස්සන තැනක්. ඒ වගේම තමයි ඒ මිනිස්සු විශ්වාස කරනවා ඉතින් යද්දී පඳුරක් දැම්මම දේව ආශිර්වාදය ලැබෙනවා කියලා. ඉතින් අපිත් එතන අතර වෙලා වැඳ පුදාගෙන ටික වෙලාවක් එතන හිටියා. ඇත්තටම හරිම ලස්සන පරිසරයක්. ගස් කොළන් එක්ක හරිම නිදහස් බවක් තමයි දැනුනේ. මේ විදිහට අපි පැය භාගයක් විතර මෙතන ගත කරලා ආයෙත් පන්නල පැත්තට පාර දිගේම ගියා. අපිට පාරේ යද්දි ලස්සන වැවක් සෙට් වෙන අපි ඒක බලන්න ආවා. මේ තියෙන්නේ නම් කුලියාපිටිය නම් පන්නල පාරේ යක්විල පන්සල පොඩ්ඩක් පාස් කරාම වේරහැර කියන ඒරියා එකට තමයි තියෙන්නේ. ටිකක් සුන්දර තැනක්. ඉතින් පොඩ්ඩක් නතර වෙලා බලන් යන්න හිතුවා. අපි දැන් ආය යන්නේ. හරිම නිදහස් පරිසරයක් පහු කරගෙන අපි ඉස්සරහටම ගියා. ඇත්තටම හරිම ලස්සනට ඇඳපු චිත්‍රයක් වගේ පුදුම ලස්සනක් තිබ්බේ මේ පරිසරයේ ඉස්සරහට යනකොට මේ පාර දිගේ. කාගෙන් සෙට්ද? මොනවා කරන්නේ? අයිස්ක්‍රීම් එකක් ගන්න. අයිස්ක්‍රීම් එකක් කරන් කන්න තැනක් තියෙනවා? අන්න බුත් නෑ වටේ බලන් ඉන්නවා. ඊට
ඊට පස්සේ අපි පන්නල නගරයෙන් මාවය පාරේ ටික දුරක් ගියා. අපි මේ විදියට මාවය පාරේ දිගටම යනකොට සමාධිසෝයෙන් වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක් දැක ගන්නට ලැබුණා. ඉතින් අපි එතන චුට්ටක් නතර වෙලා යන්න හිතුවා. ඊට පස්සේ නම් අපිට දකින්න හම්බුනේ එච්චරම ලස්සන දෙයක් නෙවෙයි. මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච දිට්ටුවා සුළුකුණාටුව හේතුවෙන් පන්නල මාවේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ දේවල් ඔක්කොම වතුර නිසා නැති වෙලා තිබුණු විදිහ තමයි තියෙන්නේ. ඇත්තටම දැක්කම හිතට හරියට කනගාටුවක් දැනුණා. මේ පැත්ත ඔක්කොම ඉතින් මේ බලන්න කොම්මෝ. මිනිස්සු කරපු විනාශය තමයි. ඊට පස්සේ අපි මාවය පාරේ දිගටම යන්න නැතුව පන්නල ගිරවුල්ල පාරේ යන්න හිතුවා. ඊට පස්සේ අපි දෙන්න කැමැතිම වැඩේ කරන්න තමයි මේ යන්නේ. කොහෙ ගියත් මොනා කරත් කෑම තමයි අපේ අංක 1. ඉතින් අපිට හවස දැනිච්ච පොඩි බඩගින්න නිවා ගන්න තමයි මේ යන්නේ. කෙනෙක් දැන් මේ කෑමනකම් තමයි බලාගෙන ඉන්නේ. අපි ඔහම ගිරවුල්ල පැත්තට යද්දී බෝපිටිය කියන ප්‍රදේශයේදී අපට සුදර්ශනාරාම රාජමහා විහාරය අපිට දකින්න ලැබුණා. අපි ඉතින් හිතුවා බෝපිටියේ මේ පන්සලටත් යන්න ඕන කියලා. වෙලත් එක්කම හරිම ලස්සන තැනක තමයි මේ පන්සල පිහිටලා තිබ්බේ. අපි දෙන්නම ගෙදරින් එනකොට පන්සල් යන අදහසක් තිබ්බේ නෑ. ඉතින් ඒ නිසායි අපි දෙන්නම පාට ඇඳුමකින් ඉන්නේ. ඒ වුණාට විනීත ඇඳුමක් ඇඳලා හිඳපු හින්දා අපි දෙන්න පන්සල ඇතුළටම යන්න හිතුවා. ඊට පස්සේ අපි බුදුන් වැඳලා බෝමළුවේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා රෑ වේගනත් එන නිසා ගෙදර යන්න පිටත් වුණා. ඔය විදියට ආයේ ගෙදරදී අපි දෙන්නට හිතුණා අයිස්ක්‍රීම් එකක් කෑවනම් හොඳයි කියලා. ඉතින් අපි දෙන්න යද්දි පාරායින තිබ්බ කඩේකින් නවත්තලා අයිස්ක්‍රීම් එකකුත් කෑවා. අපිට ඉතින් තියෙන අපේ කාර්ය බහුලත්වයත් එක්ක තියෙන වැඩ රාජකාරීත් එක්ක ඉඩක් ලැබුණ වෙලාවට අපි දෙන්නම තීරණය කරා
පරිසරයේ සුන්දරත්වය අවට වටපිටාව බලලා ඉතින් නිදහසේ ඇවිදලා එන්න. ඉතින් අපි අදත් ඒ විදිහේ ගමනක් තමයි අවුරුද්දේ ප්‍රථම වතාවට දවසේ ආරම්භයත් එක්කම ගියේ. තමන්ගේ අය එක්ක ගත කරන හැම මොහොතක්ම කෙනෙක්ට ගොඩක් වටිනවා. ජීවිතය කියන්නේ හරිම කෙටි චාරිකාවක් වගේ දෙයක් නේ. ඉතින් අපි දෙන්නත් මේ වගේ අපේ ජීවන චාරිකාවට ලස්සන මතක පුරව ගන්න හරිම ආසයි. අපි මෙහෙම මතක එකතු කරන ගමනට හැකි හැම විටම ඔයාලවත් එක්කන් යන්න හරිම ආසාවෙන්. අපි ආයේ මේ වගේ අපි යන නිදහස් ගමනකට ඔයාලවත් එක්කන් යන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ලස්සන මතකයක් කරන් ආයේ ඉක්මනින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.